Godspeed to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just මේ තවත් අලුත් දවසක ආරම්භය. මට නම් අද නිවාඩු දවසක් වුණත් එයාට නම් අද නිවාඩු දවසක් නෙවෙයි. එයා ආසම විදියට ෆ්‍රෙෂ් මිල්ක් වලට හකුරු දාලා හොඳට උණු කරලා හදන කිරි එක හදලා එයාගේ බොටල් එකට දැම්මා. ඊට පස්සේ උදේ කෑම එක වගේම දවල් කෑම එකත් බෑග් එකට දාලා එයාව පිටත් කරලා තමයි මම දවසේ ඉතිරි වැඩ ටික කරන්න පටන් ගත්තේ. මේ දවස්වල හරිම සීතලයි. ඉතින් ඒ නිසා රෑ එළි වෙනකල්ම හීට් එක දාලම තමයි අපේ ගෙදර නම් තියෙන්නේ. ඉතින් අපි එදිනෙදා අඳින රෙදි ටික සෝදලා රූම් එකෙන් වේලෙන්න තියපුවම එළි වෙද්දි හොඳටම වේලෙනවා. මේ දවස්වල ඉතින් ඒ විදියට තමයි මම අපේ රෙදි ටික වේලගන්නේ. මේ විදියට ගෙදර පිළිවෙලට පිරිසිදුනේ නැත්නම් ඒක හිතට හරි නොසන්සුන් බවක් දැනෙනවා. ගෙදර ඉන්නත් ආසයිත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගෙදර ඉන්න දවසට මුලින්ම කරන්නේ ගෙදර පිරිසිදු කරන එක. අනිත් දවස්වලට නම් උදේට වැඩට ගිහින් හවස ගෙදර ආවම රැට කෑම හදන වැඩේ තමයි මුලින්ම ඉවර කරන්නේ. ඊට පස්සේ තමයි ගෙදර පිරිසිදු කරන වැඩ ටික කරන්නේ. බාත්රූම් එක නම් සති 2-3කට සැරයක් වගේ තමයි මේ විදියට හොඳට පිරිසිදු කරන්නේ. දැන් සති 2කින් විතර පිරිසිදු කරන්නේ නැති නිසා බාත්රූම් එකත් මැදලා පිරිසිදු කරලම තමයි මම වොෂ් එකක් දාගත්තේ. වැඩ ටික ඉවර වෙලා වොෂ් එකක් දාගත්තට පස්සේ හිතට දැනෙන්නේ හරිම අලුත් හැඟීමක්. දැන් ඉතින් කිසිම කම්මැලිකමක් නැතුව මුළු දවසම ෆ්‍රෙෂ් එකේ ඉන්න පුළුවන්. ගොඩක් වෙලාවට උදේ කෑම එක මම ස්කිප් කරනවා. ඒ වුණාට අද නම් උදේට කන්න රසම රස සෑන්ඩ්විච් එකක් හදාගන්න තමයි යන්නේ. මේ සෑන්ඩ්විච් එක පොඩි අයට උදේට කන්න දෙන්න වුණත් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදියට හදලා බලන්නකෝ රස කොහොමද කියලා. ඉස්සර වගේ නෙවෙයි. දැන් මට මේ මම ගෙවන දවස් හරිම සැනසිලිදායකයි.
දුක හිතෙන හිත රිදෙන තැන් නැතුවම නෙවෙයි උනත් ඒ අස්සෙන් යමක් හොයාගෙන මම මාව සැහැල්ලු කරගන්න පුරුදු වෙලා. මම නම් මේ ලෝකෙ දකින ලස්සන වචන අතරින් සැහැල්ලුව නිදහස කියන්නේ ඒ ලිස්ට් එකේ උඩින්ම තියෙන හරි අපූර්ව වචන දෙකක්. ඉතින් මමත් දැන් ඒ නිදහස ඒ සැහැල්ලුව උපරිමයෙන්ම භුක්ති විඳින වාසනාවන්ත ගෑන් ළමෙක් වෙලා. මේ දවස්වල කොහෙන් එකේ තියෙන උමේ ගස්වල ගස් ටික පිරෙන්නම හරිම ලස්සනට මල් හැදිලා. ඉතින් හවස් වුණාට පස්සේ මට හිතුණා ඒ පැත්තේ ටිකක් ඇවිදින්න යන්න. පේනවනේ මෙයාලගේ ලස්සන මල් පුරවගෙන බැබලි බැබලි අපිත් එක්ක හරි ආඩම්බරෙන් hina වෙනවා කියලා මට හිතෙනවා. සඳරේනු ගලන සඳරේක සිහිනයට නුඹ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් එතනින්ම මෙන්න මෙයාවත් අරගෙන ඊළඟට මම යන්නේ අපේ යාළුවෝ ටික ඉන්න පැත්තට. මේ දවස්වල කොහෙන් එකේ තියෙන ගංගායිනේ බැම්මක් හදනවා පස්සේදිලා යන එක නතර කරන්න. ඉතින් ඒ පැත්තට නම් මේ දවස්වල යන්න දෙන්නේ නැහැ. මට අද මෙයාලට දෙන්න පාන් එක අරගෙන එන්න නම් අමතක වුණා. ඇත්තටම මෙතනට ආවට පස්සේ තමයි පාන් එක ගෙනාවේ නෑනි කියලා මට මතක් වුණේ. ඉතින් මම ළඟට ආවට පස්සේ සද්දෙට මෙයාලා උඩට ඇවිත්. මොකද මෙතනට එන ගොඩක් අය මෙයාලට කෑම දෙනවා. ඉතින් මෙයාලා ඒ පුරුද්දට තමයි කවුරු හරි ඇවිත් සද්දයක් ඇහුනාම උඩට එන්නේ. බලන්නකෝ ඉතින් මේ මිනිස්සු එයාලගේ නිදහස් වෙලාව එයාලා කැමති විදියට හරි සතුටින් ගත කරන විදිය. මේ තමයි මම අද කොහෙන් එකට ආවට පස්සේ දැක්ක ලස්සනම දසුන. මේ සීයා මෙතන ඉන්න කුරුල්ලන්ට ඒ වර්ගයට වෙන වෙනම කෑම වර්ග ගෙනල්ලා එයාලට දෙනවා. බලන්නකෝ ඉතින් සීයාව වට කරගෙන එයාලා කෑම කන ලස්සන. අද සීත සුළඟ මදහසනගෙන විට සිත කොළනිද මෙතරම් ඒ දැනුම හැඟුම නොදනින් සඳරේනු ගලන සඳරේක සිහිනයට නුඹ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින්. ගෙදර ඇවිත් මම ආවේ කිචන් එක පැත්තට කෑම ටික හදන්න. අද මම හිතාගෙනම හිටියේ රෑට ජපන් විදියට කරේ රයිස් හදන්න. ඇත්තටම මම කලින් හදලා තිබුණෙත් නැති නිසා YouTube එකෙන් හදන විදිය බලලා තමයි කෑම හදන්න පටන් ගත්තේ. මුලින්ම
තෙල් ටිකක් දාලා මස් ටික තෙලේ බැදෙන්න තියලා ඒකටම තලාගත්ත සුදු ලූණු එකතු කරලා ඒ ටික හොඳ සුවඳට බැදීගෙන එද්දී අල ලූණු කැරට් ටිකත් එකතු කරලා ඒකටම ඇති ප්‍රමාණයට වතුර කප් දෙකක් එකතු කරලා හොඳට තැම්බෙන්න තිබ්බා. මේ විදියට ඒ ටික හොඳට තැම්බේගෙන එද්දී මේ පැණිවලිනුයි තක්කලි සෝස් වලිනුයි තේ හැන්ද ගාන එකතු කරලා හොඳට කලවම් කරලා තමයි කරි කියුබ්ස් ටික එකතු කරගත්තේ. අවසානෙට ඇපල් ගෙඩියකින් වාගෙකුත් හොඳට ග්‍රේට් කරලා අරගෙන ඒකටම එකතු කරලා තමයි කරි එක හදාගත්තේ. මේ තමයි අද දවසේ මම ආසම වෙලාව. රෑ වෙද්දි හිතුවේවත් නැති විදියට හිම වැටෙන්න අරගෙන. ටික වෙලාවක් ඒ දිහා බලන් ඉඳලා මම ආවේ මගේ ලස්සන දම්පාට පොතේ ලස්සන පිටුවක් ලියන්න. ඉතින් අද දවසත් හරි ලස්සනට ඉවර වුණේ මේ විදියට. මේ දවස මාත් එක්ක බෙදා ගන්න මේ පැත්තට ආපු ඔයාට ගොඩාක් ස්තුතියි. ඉතින් ආයෙත් ලස්සන දවසකින් ඔයාව බලන්න එනකල් පරිස්සමින් ඉන්න.